Hi guys, ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ගහන්න යන game එක දැකපු ගමන් අඳුර ගන්න පුළුවන් game එකක්. මේක තමයි Minecraft එක. Minecraft එක දැන් ආයෙ පාරක් මම මුලින් ඉඳලා ගහනවා. අනිවාර්යෙන් මේ සැරේ නම් හරක් කෑ ගහනවා. ඒක අවුලක් නැහැ. මොකද මම අසරින් ගන්නයි. හරි අවුලක් නැහැ. හරි අපි එනම් වැඩි කතා බහ වුන්නේ young gameplay එක ඇතුළට. ඒට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එතකොට මම මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම ඔයා ළඟටම ගෙන්ව ගන්න පුළුවන්. අනිත් එක තමයි වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න තමයි කන්න එපා. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් like එකකුත් දාගෙන යන්න එපා. දාගෙන යන්න. හරි. එහෙනම් අපි යන් ගේම් එක ගහන්න. හරි අපි ඉස්සල්ලාම මෙතන පේනවා ගහක් අපි ඒකම කපාගෙන ඉමු වැඩකින් පටන් ගන්න ඕනේ පොඩි ලැග් එකක් ගියොත් ගණන් ගන්න එපා ඒක ගැන එකක් කියලා යනකොට ඒ ලැග් එක අඩු වෙනවා මෙතන අපි ගස් ටික කපාගමු ගහේ කපාගත්තා හරි අපි දැන් මේකෙන් work planks හදාගමු. දැන් ඒකෙන් crafting table එකක් හදාගමු. crafting table එක හැදුවා. දැන් අපි මෙතනම තියලා crafting table එක හරි. අපි guys stick ටිකක් හදාගමු. මොකද අපිට ඕනි වෙනවා කියලා වුණා guys. planks ටිකට කියලා වුණා. අවුලක් නැහැ. අපි කපාගමු. දැන් අපි කරන්න ඕනි අපරාධේ crafting table එක දැම්මි. ආයෙ පාරක් තියලා දැන් අපි හදාගමු අපිට අවශ්‍ය කරන බඩු ටික. අයි පිකක්ස් එකක් හදන්න දෙන්නේ නැත්තේ. අම්මට සී. මදිනේ කියන්නේ. අපි උඩ් ටික කපාගමු guys. ටිකක් කපා ගන්න. අපිට කොහොමත් වුඩ් නම් වැඩි වෙන්නේ නැහැ කොච්චර කරත් මොකද මේ අපිට ස්ටික් එකම හදා ගන්න ඕනි මොකද දැන් ආයේ කෙලින්ම ගල් යුගයට බහින්න යන්නේ දැන් හරි දැන් අපිට පුළුවන් මේකෙන් කැමති තැනක තියන්න පුළුවන් ඊට පස්සේ ප්ලෑන්ක් ටික හදාගත්තා දැන් ප්ලෑන්ක් ටික හදලා පිකැක්ස් එකක් අපි හදාගමු දැන් අපිට පුළුවන් stone tool වලට බහින්න අපි ඒකට කැමති තැන ගියා guys stone තියෙනවා මගේ stone නෑ තුය තියලා මොකද සෑහෙන ගොඩක් පල්ලයට යන්න උනා මම එනම් ස්ටැක් එකක් විතර පිකැක්ස් එක කැඩෙනකම් විතර මේ ටික කඩලා හම්බ වෙන්නම් ඔයාලා guys මං හිතන්නේ තව එක ස්ටෝන් එකයි කඩන්න පුළුවන් හරි ඒකත් කැඩුවා අපි කෙලින්ම දැන් මෙතන යන් උඩට උඩට පයින් වෙයි හරි very
හරි guys අපි මෙතන තියෙන වල වහලම දාමු නැත්නම් ඔගේ zombie spawn වෙන්න ඉඩ තියෙනවා මේ dirt එකත් කොහෙන් හරි ගහලා මෙයා හරි පොඩි lag එකක් යනවා දරුණුවටම හරි දැන් අපිට ඉස්සල්ලාම කරන්න ඕනි දේ තමයි බැටළුවන් පිරිසක් සොයා ගැනීමට අවශ්‍යයි මොකද අපගේ ඇඳ හදාගන්න අපිට guys කොහමරි විජහට විලේජ් එකක් හම්බුනොත් නම් හොඳයි මොකද ඒකෙන් ලේසි වෙන අපිට ගොඩක් වැඩ අපි බලමු ඉස්සරහට ගේම් එක ගහගෙන යනින් ගමන් විලේජ් එක සමහරට හම්බෙයි අපිට ගායිස් එක මේකෙක්වත් නැහැ නේ අප්පා එක බැටළුවෙක්වත් නැහැ හරක් නම් ඉන්නවා සෑහෙන්න ගොඩක් මම මෙතන ගහක් කැපුවේ නෑ ආර පොඩි ගහනේ අපි අර පටන් ගද්දිම ගේම් එක හම්බෙච්ච පොඩි ගහ ඒක තමයි කපලා දෙන්නේ හරි අපිට මෙතන තියෙනවා sugar cane ටික විතරයි යන් අපිට අවශ්‍ය හරි පොඩ්ඩක් අපිට අවශ්‍ය වෙනවා sugar cane අවශ්‍ය වෙන්නේ නැහැ sugar cane වලින් හදලා පොත් අවශ්‍ය වෙනවා පිටු හරි අපි මේ කාන්තාරේවත් ඇවිදලා බලමු තියනවද කියලා දැන් මේ desert village වල නම් තියෙනවා අතන ගියොත් ඒ පැත්තේ village නම් මම චර ඌවට නම් කැමති නෑ සාමාන්‍ය පොඩ්ඩක් හොඳ village එකක් අම්මොත් ඒකට යනවා අපිට ඉතින් loot කරගන්න වගේ මොනවා හරි එකට village එකක් අම්මුනොත් හොඳයි දැනට මෙතන මේ හරිය වගේ මං හිතන්නේ ළඟ පාත ඇති කියලා ඇකේෂියා බ්ලොක් තියෙන්නේ ඇකේෂියා තියෙනවා කියන්නේ ওই පැත්තේ සාමාන්‍යයෙන් ගස් තියෙනවා සාමාන්‍යයෙන් විලේජ් තියෙන්න ඉඩ තියෙනවා ගොඩක් ඇකේෂියා තියෙන පැතිවල අපි බලමු මේ පැත්තේ නෑ ඇකේෂියා පොඩ්ඩයි වගේ තියෙන්නේ අපි යන් අර පැත්තට මුගාකුල කඩා ගත්තා එතනින් පැනලා දැන් අපි යන් හිමීට ඇවිදගෙන ෂීප් ලයින් ඉන්නවා හැබැයි guys තියෙන එකම ප්‍රශ්නේ තමයි දෙන්නයි ඉන්නේ sorry තුන් දෙනයි ඉන්නේ අපි මෙතනින් crafting table එක place කරලා ඊට පස්සේ අපි හදාගමු පොරවක් සවාවෙන්න මිත්‍රය අවුදෝ මරන්න වෙනවාට මං හිතන්නේ මේ මාරුවට දැම්මත් අවුලක් නැහැ අපිට ඒත් හදන්න පුළුවන් ඇති ඇඳක් දැම්ම විජහටම හදාගත්තොත් නම් හොඳයි කියලා හිතෙනවා මොකද නැත්තම් කියලා වෙනවා white wool මේ බෙඩ් එක හදන්න නම් 3 දෙනෙක් ඉන්න ඕනි මූව මැරුවා කියලා වැඩක් නැහැ guys මුගෙන් කොහොමත් ඉන්නේ නැහැ white wool ඒක කාලා ලොකු වුණොත් විජහට මේ වාසනාවට තමයි මූ ලොකු වුණොත් ලොකු වෙන්නේ උඹ හොම්මම හිටපන් පුතේ මම ඒකේසියා ගහ කපා ගන්න ඉතින් සමහර විට අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා guys ඒ ඉඳලා කපාගෙන මෙයා සිරි guys බෑවෙන්නේ මං හිතන්නේ මූණන් ලොකු වෙන පාඩක් නෑ අපිට දැම්මම ඇඟට ගුණ හැංගින්න තැනක් හොයාගත්තොත් මේ හැංගින්න තැනක් හොයා ගන්නකම් දැන් අපි හොයාගෙන යන්න දැන් තැනක්වත් මූ ලොකු වෙන්නේ නෑනේ අපරාධේ white wool දෙකක් තියෙනවා guys එකක් නෑනේ අව එකක් තිබ්බනම් හරිය නිකන් ඈතින් පේනවා guys sheepලා දෙ ඉන්නේ අම්මට සිරින්න guys සොම්බිලා අම්බානකට ඉන්නවා මං හිතන්නේ කෙලවෙයිද මන් දන්නේ අම්මා ඉන්න guys මේ මෙතන මේකෙක් ඉන්නවා දැනට මේ මූ කහනවනේ බා
හරි අපි පළවෙනි අපි ඇඩ්වාන්ස්මන්ට් මේඩ් අපිට ආහාරයකට අන්දයක් තියෙනවා දැනට නම් අපි යංක බලන්න අර ලොකු වෙලාද කියලාවත් දැනට මම නම් හිතන්නේ අපි බලමු ඉතින් ඌ ලොකු වෙලා හිටියොත් වාසනාවට ගායිස් ඌ ලොකු වෙලා ඉන්නේ දැම්මම ගිහිල්ලා මරා ගත්තොත් නම් අනේ දෙවියනේ ස්කෙල්ටන්ලා වද දෙන්න එපා ගායිස් අර මකුළු ඇත්ත මගේ ස්පයිඩර්ස්ලා මගේ පස්සෙන් එනවා පිජාට ය아가න්න දුවන්න බෑ ගායිස් මොකද මේ කාලා නැන්නේ දැන් මේ හින්දා දුවන්න බෑ වේගෙන් අපි දුමු ක්‍රාෆ්ටින් ටේබල් එක අරන් ඇවිල්ලා නැද්ද කොයි පාර මට වෙන වැඩ නම් කොහොම යන් ගායිස් පොළවේ යන්න නැත්තම් මෙතන හිටියොත් නම් වත් වෙනවා යන් කොහොම යට ක්‍රාෆ්ටින් ටේබල් එක අරන් ඇවිල්ලා තියෙන වෙලාවට අපි ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතනින් ප්ලේස් කරලා ඇඳක් හදාගමු විජහට හරි හරි advancement means sweet dream අපේ ඇඩ්වාන්ස්මන්ට් එක අන්ලොක් වුණා දැන් අපි ක්‍රාෆ්ටින් ටේබල් එක කපාලා කොටලා දාමු කපලා කොටලා ඊට පස්සේ අපි හදාගමු ගයිස් මොකද්ද ඒ අපරාධි ක්‍රාෆ්ටින් ටේබල් එක හැම වෙලාවෙම කඩනවනේ උත්සන් ඉන්නවා වගේ විදිහට ෆර්නස් එකක් හදාගමු දැන් අපි ෆර්නස් එක මෙතනින් ප්ලේස් කරලා මේ තියෙන 7 දාමු මේකේ හැදෙන්න එතකන් අපි උඩට ගිහිල්ලමු ගයිස් ක්‍රීපර්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා උන්නම් කොහමත් මෙයා මැරෙන්නේ නැහනේ අපිට කෑමක් හොයාගන්න යන්දරට අතෙන්ද ගිහිල්ලා කෙලවේද කියන්නේ ගයිස් මොකද අතන ඉන්න ස්පයිඩර් කෙනෙක් එකෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නේ දැන් මම හාරපු වල කොහෙද තියෙන්නේ අප්පට සිරිනවා ගයිස් දැන් මට ඒක හොයා ගන්න බෑ කොහෙද ගයිස් අපි ඒක හාරවුවේ මේ තියෙන්නේ අපි දැන් ඒවට කමු නැත්තම් හරි අපි ඒ ටිකත් කෑවා තව එකක් තියෙනවා ඒකත් ගමු අරගෙන අපි යන් අපේ ගමන නැවතත් ආරම්භ කරමු මන් දන්නේ මොන හේතුවකටද කියලා මම සැරින් සැරේට ක්‍රාෆ්ටින් ටේබල් එක කඩනවා නැවතත් අපි සංචාරයේ යෙදමු අපි බලමු දැන් අපි මේ කන්ද උඩට ගිහිල්ලා බලමු ගයිස් මේකේවත් තියනවාද කියලා උඩ මේ අපිට සාමාන්‍යයෙන් හොඳම වැඩේ තමයි විලේජ් එකක් වගේ එකක් හොයාගන්න කන්දක් උඩ නැගලා බලන එක. ඒක මොකද ඒකෙන් දුරින් ගමක් තිබ්බොත් විලේජ් එකක් තිබ්බොත් පේනවා අපිට. අපි බලමු උඩට නැගලා පේන මම නම් හිතන්නේ නැහැ තියනවා කියලා. ළඟපාත කරන්නේ නැහැ වගේ. නෑ ගයිස් ළඟපාතක පේන්නේ නැහැ. බලමු අපිට දුර බලන්නත් බෑ ගයිස් මගේ චංක් එක වැඩි කරොත් එහෙම පේන දුර ප්‍රමාණය වැඩි කරොත් එහෙම ලැග් වෙන්න පටන් ගන්නවා
ඒකයි ප්‍රශ්නේ. නැත්තම් මං චංග එක වැඩි කරලා අපිට අන්න අතන එක පම්කින් එකක් පේනවා ගයිස්. අතන උඩ සාමාන්‍යයෙන් ගයිස් පම්කින් තියෙන තැන්වල විලේජ් තියෙනවා කියලා කියනවා. අපි ඒ පැත්තට ගිහිල්ලා බලමු. මොකද සාමාන්‍ය පම්කින් තියෙන තැන්වල තියෙනවා කියලා කියනවා. අතන අර පැත්තේ පේන්නේ අයිස් නේද? අයිස් තියෙන මේ පැත්තේ සාමාන්‍යයෙන් ඔය මේ ඔය තියෙන්නේ මේ විලේජ් මේ පැත්තේ තියෙන හැබැයි මම නම් දැකලා තියෙන ලස්සන විලේජ් තියෙන ඔය අයිස් තියෙන පැති වල තමයි විලේජ්. හින ලස්සනයි මේ පැති වල. අපි මේ පම්කින් කඩාගෙන යනවා. අපි බලමු ගයිස් ළඟ පාතක පේන්න තියනවද කියලා. පේන තෙක්මානිකවත් නෑ ඇත්තටම කිව්ව විලේජ් යන්න. අපි බලමු තව එහාට ගිහලා. මං හිතන්නේ මම මේ ආපු පැත්තටම තමයි ආයේ යන්නේ. ඔව් මම මේ ආපු පැත්තට තමයි ආයේ පාරක් ඇවිල්ලා තින්නේ. ඔව් මං ආපු පැත්තටම ආයේ පාරක් ඇවිල්ලා. අපිට ආහාරයට හොඳයි ඒක. අශ්ලියන මරලා වැඩක් නැහැ. හැබැයි ලෙදර් රෝනි යාලගේ ඊට වැඩිය ලෙදර් හම්බෙනා මේ හරක් පැටවුන්ගෙන්. ඌ බලහල්ලකෝ මං දුවන ඒකේ අල්ලන්නත් බෑ. අපි ගහනවා නම් අරක්ට එකපාරින් ගහන්න ඕනේ. මොකද නැත්තම් උන් දුවනවා හතර වටේ. අපි මේකවත් අයියා මට හිතෙනවා ගයිස් අපි මේ කරගෙන එකම තැනද මොන්ද කියලා. ගයිස් මට ඇහෙනවා මෙන්න මෙතන යටට ලාවා තියෙනවා වගේ. ඔව් මෙන්න මේ හරි ලාවා තියෙනවා. මම කිව්වේ අර සත්‍ය යවුණා. guys ලාවා තියෙනවා අම්මාට. ලාවා පූල් එකක් මේක. අපරාධි guys කෝල් එක එකත් මං හිතන්නේ වැටුණා. අපි ගෝකටත් උතන ඔහොමම තියලා යමු. මොකද ඒක අපි ලඳුර ගන්න පුළුවන්. දැන් ආයේ අපි මේ පැත්තකට ආවොත් එහෙම අපිට පේනවනේ උතන අපි හාරලා ගියපු ගම කියලා. නැත්නම් ඉතින් කොහොම හරි දකින්නවනේ. guys අපි මෙහෙම වැඩක් කරගමු. විලේජ් එකක් හම් වෙනකම් මම එක දිගට ඇවිදින්නම්. විලේජ් එක හම්බුනාට පස්සේ එතනින් එහාට මම ගේම් ප්ලේ එක දාන්නම්. මොකද නැත්තම් මේක දිග්ගැසෙනවා. මම කොහොමත් විලේජ් එක හොයාගෙනම තමයි යන්නේ. මොකද දැන් ආයේ මග දිගට මේ වැඩ ටික කරලා වැඩුන්නේ නැහැ. මම විලේජ් එකකින් හම්බෙනකම් මම විලේජ් එකකින් හම්බෙන්නම් ඔයාලට ගිහිල්ලා. ඇත්තම කිව්වොත් අපිට විලේජ් එකක් හම්බුණා. ඇත්තම කිව්වොත් මට විලේජ් එකක් හම්බුණා. වැඩි ඈතක නෙමෙයි තිබ්බේ, මේ ළඟම තමයි විලේජ් එක තිබ්බේ. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ඒක මෙන්න මේකක්. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. අපි guys මේකේ තියෙන loot ටික එහෙම අරගෙන යන්. මේකේ loot ටික අරගෙන මේ කඩලා මයන් ඇතුළට. යකෝ දැන් මම ඉන්නේ. ආව් දැවිලා. පොර බුදි හොඳට. අපිත් එනම් මෙහි හරියෙන් බෙඩ් එක දාන්න. හරි. එහෙනම් guys ඔන්න මම දෙවනි දවසත් ඉවර කරගන්නයි යන්නේ. හරි අපි තව ගෙවල් ටිකක් කරගමු විචාර.
මොනවද බුක්ක මේ? ඒ මොනවද වර්ගය මොකද්ද? හරි අපි ගලවන්නේ යනවා යන්න. උඹලගේ ඔබලම තියාගනි. උඹම කොමේට වෙලා කරන්නේ. හරි අපි ආයෙත් පාරක් දැන් විලේජ් එකක් හොයාගෙන යා. මේ විලේජ් නම් සෙට් වෙන්නේ නැහැ කීයටවත්. ඒවා මට අල්ලන්නෙම නැති විලේජ් අපි වෙන විලේජ් එකක් හොයාගෙන යා. සාමාන්‍ය මෙන්න මේ ගස් තියෙන විලේජ් හොඳයි ඈ. මේ ගස් පිටලා තියෙන තැනකට ගියා නම් හරියයි. ඒ වගේ තැන්වල තියෙනවා ගයිස් මොනවාද විලේජ්? ඒවා තමයි හොඳ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ අර කොච්චර වුණත් අර ලස්සන වුණත් අර අයිස් වල තියෙන විලේජ් එක කොච්චර ලස්සන වුණත් අර විලේජ් එක තමයි සෙට් වෙන්නේ. දැන් නම් ඉන්නවා මේ හැත්තම් බානකට. ඉස්සල්ලා තමයි එකෙක් පතුවා ගන්න නැති උනේ. වැටුණ අණ්ඩ පුච්චන්න. දැන් අපි බලමු ආයෙ පාරක් මෙතන මේ හරි විලේජ් එකක් තියනවාද? විලේජ් එක තමයි ඕනි ගයිස්. අර විලේජ් එක නම් වැඩක් නැහැ. ඒක මං කැමති නැති විලේජ් එකක්. ඒක සෙට් නෑ. ඒක සෙට්ම නෑ. අපි බලමු මේ හරියවත් විලේජ් එකක් තියනවාද කියලා. සාමාන්‍යයෙන් මේ ගස් තියෙන තැන්වල නම් විලේජ් තියෙනවා. ඉනාට මට පේන විදියට නම් නැත. අර විලේජ් එක හම්බුනේත් මං අර වැලි මේවා මට ඒක හම්බුනේ. මේ ඇතුලේ මොකක් හරි ඉන්නවද? මං නම් හිතන්නේ දැන් මෙවට යන එක සුදුසුයි කියලා. මොකද අපි ඇඟේ ආමර් එකක් වත් නැතුව ඒකට යන එක නම් එච්චර සුදුසු නැහැ. අපි ඒ හින්දා පස්සේ වෙලාවක අපි මයිනින් කරන වැඩ කරමු. මොකද මයිනින් කරන්න නම් අඩුම අයන් ආම එකක්වත් තියෙනවා නම් අවුලක් නෑ පොඩ්ඩක්. එතකොට ෂේප් එක දැන් මේකේ මොනවත් නැතුණාම කණ්ඩ තමයි තියන්නේ අම්බානකට. ඒ හින්දා අපි එහෙනම් විලේජ් එක හොයාගමුකෝ විජහට. විලේජ් එක තිබ්බොත් නේ අම්මට සිරිවෙන්න සූර්යකාන්ත මල් තියෙනවනේ බා. මේ මල් සෑහෙන්න වෙවිලා. ඒ කියන්නේ මචං ඉර පායන්නේ අර පැත්තේ නේ. ඉර පායන්නේ අර පැත්තෙන්. ඊ පැත්තටනේ හැරෙන්නේ ඌවා. මම මේත් බැලුවේ මොකද විජහට දුවන්න වේගෙන් දුවන්න බැරි කියලා. අපි විජහට මේකේ දාලා හදාගමු වියට් ටිකක්. නෑ බන්න හදන්න පුළුවන්. හරි අපි ඒකත් කප්පා කොටා ගත්තා. වරක් දෙන්නද බුක්ක? දෙන්න. පොඩ්ඩක් පිටේ තියා ගන්නකො යා. අපි යම් බලන්න අර පැත්තට. මේ වතුරෙන් බහලා යනකොට ඇරි හොඳ අර පැත්තෙන් බහන්නේ. වතුරෙන් බහලා යනකොට වෙලාව යනවා. මට මේ විදිහට වතුරෙන් බයින්න ඕනේ. वो කියන්නේ guys මාළු ටික මරනවා. ඉතින් මැරුනේ. ඉවරයි. අප්පා උඩුවන්න කලින් විජාට ගහගත්ත එක නම් ලොකු දෙයක් ඈ. මල්ලිටත් දෙමු ෂොට් එක.
හරි ඌවත් මරාගත්තා. අපි යන් දැන් අර පැත්තට. අශ්වයෝ නම් ඉන්නවා සෑහෙන්න. අපිට මොකක්වත් සාමාන්‍යයි. මේ පැත්ත සේව් කරගන්න විදියක් නැහැ. නැත්තම් නම් සේව් කරගන්න තිබ්බා. අම්මා බල්ලෝ ඉන්නවා. මේ සෑහෙන ගොඩක් මෙවුන්ව මරලානේ. ෂීප්ලා සෑහෙන ගොඩක් මරලා මේ බල්ලෝ ටික. මංගාව ටීම් කන්න නෑ. ටීම් කන්න නෑ ගයිස්. මස් කටු නැත. නැත්තම් අපිට එකෙක්ව බෙදලා යන්න තිබ්බා යනින් ගම. ලැග් එකක් නම් ගියොත් වැඩි ගණන් ගන්න එපා. මම මේක හදා ගන්නම් විචාරට කොහොමද ලැග් එක අඩුවෙන් ගහන්න. ගයිස් මට නම් පේන තෙක්මානිකවත් විලේජ් එකක් නැත. සොම්බිලාගේ කටහඬක් එනවා. මේ අර වතුරේ ඉන්න සොම්බිලාත් දන්නේ නැහැ. උන්ෙත් දන්නේ කටහඬ. දුවනවා හතර හතේ. මං හිතන්නේ තව එක හරකෙකුට විතරයි ෂොට් එක දෙන්න පුළුවන්. ඔව් මං නෑ තව පාරක් පුළුවන්. හරි තවත් එකෙක් ඉවරයි. එතකොට දැන් අපි යන් එහා පැත්තට. අපි අනිවාර්යෙන් දෙවැනි එපිසෝඩ් එකේදී විලේජ් එකක් නෑ විලේජ් එකකට කොහොම හරි පළවෙනි එපිසෝඩ් එකේ පුළුවන් වුණොත් යනවා. මොකද විලේජ් හොයන්නේ නෑ. සර්වයිවල් මැච් වල මේ පොඩ්ඩක් අමාරුයි ඒක හොයන එක. මම අනිවාර්යෙන්ම පුළුවන් වුණොත් හොයාගෙන හරි දාන්නම්. මේකට පුළුවන් වුණොත් මම හිතන්නේ ආයෙත් කැරකිලා අර පැත්තටම ආවා. එහෙනම් මම ආයෙ පාරක් විලේජ් එකක් කොහොම හරි හොයලා එකම තැනක අරගෙන නැතුව කොහොම හරි විලේජ් එකක් හොයාගෙනම ඉන්නම් මෙතනදී. හරි ගයිස් නැවත වතාවක් මට විලේජ් එකක් හම්බුණා. ඔයාලට පේනවා ඇති මට පිටුපසින් තිබෙන්නේ එයයි. ඇත්තටම ගියොත් ඒ එක ගේයක් විතරයි. මේ තියෙන්නේ ගේවල් සමූහය. මේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ගස් තියෙන මේකක තමයි තියෙන්නේ. මෙව්වා හින කැතයි. මෙද පෝටල් එක. ගයිස් මාර වාසනාවක් දැන් නම් පහළ වෙලා තියෙන්නේ. මෙද පෝටල් එකක් තියෙනවා. ඔබ්සිඩියන් දෙකක් තියෙනවා. අපිට ආය වයිට් ටූල් අවශ්‍ය වෙන්නේ නැත. අපිට පුළුවන් තරමක් ඔබ්සිඩියන් දැන් අරයි යම්මේ. අය මේ ගෝල්ඩ් පිකැක්ස් එකෙන් කඩලා හරි එහෙනම් මම මේකෙන් පුළුවන් තරමක් ගෝල්ඩ් පිකැක්ස් එකෙන් කඩන්න පුළුවන් තරමක් කඩලා එතනින් පස්සේ වීඩියෝ එකේ හම්බෙන්න නැත්නම් මම මේ ටික කඩන එක ස්පීඩ් කරලා තියෙන්න පුළුවන් වීඩියෝ එකේ. ඇත්තටම කිව්වොත් ඒක කරගන්න බැරුණා. මොකද මේකෙන් හැරුවා කියලා හම්බෙන්නේ නැත. මොනවත් හම්බෙන්නේ නැහැ. අප්පොයි මම හිතානිටි ඒකෙන් කැඩුවොත් හම්බෙනවා ඇති කියලා. අඩු ඒකට අයන් එකක්ම තියෙන්න ඕනේද? අයන් එකක් හරි ඩයමන්ඩ් එකක් හරි. අප්පට සිරි. උනා ගයිස් අපරාධ ඔබ්සිඩියන් ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ දැන්. බීට්‍රූට් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට ගෝල්ඩ් කැරට් ඕමනා වෙයිනේ. ඊට පස්සේ මේකත් ඕමනා වෙයි. ඊට පස්සේ අපි කෝකටත් මේ ටික දාගෙන යන්. කෑම අවශ්‍ය වෙනවා.
ඊට පස්සේ අපිට වියට් එකක් විතරක් තිබිලා වැඩක් නැහැ. එකක් දාමු අර. හරි. දැන් අපිට හරි. දැන් අපි ගෙලින්ම කරන්න ඕනේ දේ තමයි නිදා ගන්න ඕනේ. දැන් අපි නිදා ගමු මේකේ. සොම්බිලාට ඉතින් පොඩි ආමර එකක්. එහෙනම් දැන් බලන්නකෝ මගේ ආමර එකත් එක්ක අම්මාව පේන විදිහ. කොහමද? නයිස්ද? ඇතම යොත් ඒ ඉන්නේ චාටර්නේ. හරි අවුලක් නැහැ අපි නිදාගමු දැන්. නැත්තම් සොම්බිලා ස්පවුන් වුණාම මලවදයක්. හරි ඇඳ කඩලා ගන්න බෑලු අතට. ක්ලේ බෝල් එකක් නැහැ නේ අපිට. අපි ඒක අයින් කරලා දැන් ලූට් පාරක් දාගමු. රීපර් අයියා කෙනෙක් මේ පැත්තේ ඉන්නවා. එන්ට කෑනවා. ඌගෙන් මං හිතුවේ අරව හම්බෙයි කියලා මොනවද කියලා මම මතක නැහැ. මොනවද ගන් පවුඩර් හම්බෙයි කියලා මං හිතුවේ. හරි අපි බලමු. මේකෙත් මොනවත් නැහැ. මොනවත් නැහැ. අපි යන් අර ගෙවල් දෙන්න. මං හිතන්නේ මේකේ නම් මොනවා හරි හොඳ දෙයක් ඇති කියලා. එමරාල්ඩ් එකක් තියෙනවා. අපි ඩර්ට් එක අයින් කරමුද? ඩර්ට් ටික ඕනේ නැහැ කියලා. මොනවද මේ ස්ටෝන් බ්‍රික්ස්. අපි ඒක ජම් කෝකට. අපිට වැඩක් නැහැ කියලා අයින් කරනවා. අදිස්සි හරි ඕමනා වුණාම තමයි හරියන්නේ අමාරු. අපි බලමු මේකෙත් මොනවද තියෙද කියලා. මොනවත් නැහැ වගේ මට පේනවා. පේන්නේ නැහැ. ඒකේ මොනවත් නැහැ. අපිට විශ්වාස බන්න දියන්න කරනවා. අපි බලමු මේකෙත් මොනවා හරි තියනවද ගන්න දෙයක්. මේකේ නම් ඇති ඔන්න මේකේ නම් ඇති ආම්බර් නම්මනම් ආපෝ අයන් දෙකක් විතර. මම නම් හිතුවේ සාමාන්‍යයෙන් හොඳ දෙයක් මොකක් හරි තියෙයි කියලා. මෙයාට අවශ්‍ය වෙන එකක් නැති වෙන්නේ මේ. ඌ කිව්වේ ඌට ඕනේ නැහැ කිව්වා. අපිට මාළු ඕනේ නැහැනේ. මාළු හැමදේම මල්ල ගන්න පුළුවන්. මේ normal Minecraft එකේ backpack එකක් වගේ එකක් තියෙනවා නම් හොඳයි ඈ. ඒ පූසෙක් ඉන්නවා. අර මාළු ටික විහික් කරවු අපරාධ. අපි පූසාව යාළු කරගමු. මට මාළු ටික දෙන්න. සැඩල් අවශ්‍ය නැහැ. සැඩල් හදා ගන්න පුළුවන් අපිට. ඒ වගේද පූසා? අපි පූසා අනේ මේකයි කවුයි යතන්න. දැන් ඒ කව හොයන්න ඕනේ පොඩවලා. උන් ඇහෙනවා. හරි හරි. අවුලන්නේ යම්බොක්ක. අපිත් මයිත් එකෙන්ද මයිත් එකෙන් එන්නු. ආයෙ පොරේනවා මයිත් එකෙන් එනවා. නැවතත් අපි Minecraft චාරිකාවේ යෙදෙමු. හරි guys මං හිතන්නේ මේක නම් දැන් වීඩියෝ එක දිග්ගැස්සිලා ඇත්තේ අනිවාර්යෙන් විනාඩි 15කටත් වැඩිය ඇති. ඒ හින්දා මම මෙතනින් වීඩියෝ එක නවත්තන්න. වැඩි ගණන් ගන්නවා වටපිටාවේ ශබ්ද ගැන. හරි guys ඉතින් මං හිතන්නේ දැන් විනාඩි 15කටත් වැඩිය මේ වීඩියෝ එක ෂුවර් එකටම දිග්ගැස්සිලා ඇත්තේ. ඒ හින්දා අපි මෙතනින් මේ වීඩියෝ එක නවත්තමු. අනිවාර්යෙන් මං දෙවැනි එපිසෝඩ් එකේදී අපි විලේජ් එකක්
මම විලේජ් එකක් හොයාගෙන මෙන්න අපි පොඩ්ඩක් විලේජ් එක පේන දැන් අනිවාර්යෙන් මම අනිත් පාර දෙවෙනි එපිසෝඩ් එකේදී දැන් ආයේ මෙතනින් එහාට නම් මම මයින්ක්‍රාෆ්ට් එකේ දිගටම එපිසෝඩ් ටික දාගෙන යන්න. එක දිගටම දැන් මම කලින් ඉස්සල්ලා වීඩියෝ දෙකක් විතරක් දාලා නවත්තවුවානේ. දැන් ආයේ එහෙම නැහැ මම එක දිගටම දාන්න. කාලේ ඉන්නුනේ ඔක්කොම ගන්න. ඊට පස්සේ වල්ලා දැන් ඊළඟ වීඩියෝ එකේ මම අනිවාර්යෙන් විලේජ් එක හොයාගෙන එන්නම්. හොයාගෙනම එන්නම්. මොකද ඒක ලේසි අපිට දැන් නැත්තම් වීඩියෝ එක අපිට දිග්ගැස්සෙන එක විතරයි වෙන්නේ. ඔයාලටත් කම්මැලි බලන ඔයාලට කම්මැලි මටත් කම්මැලි මේ වැඩේ කරන එක. ඒ හින්දා මම මේ විලේජ් එක හොයාගෙනම එන්නම්. එහෙනම් අදට ගයිස් වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක අවසාන වෙනකම් බලපු ඔයාලා හැම දෙනෙකුටම ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් තාම subscribe කරලා වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා ඔයාලා පල්ලෙහින් කමෙන්ට් එකක් විදිහට දාගෙන වීඩියෝ එක හොඳයි නේද වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාගෙන යන්න. නම් goodbye.